මට අද මේ වීඩියෝ එක කරන්න හිතුනේ මට මේ ළඟදී එක්තරා මේ ගෑනු ළමෙක් කියනවා මම නම් මැරි කරන්නේ රිච් බොයි කෙනෙක්ව. මට සල්ලි තියෙන රිච් කොල්ලෙක් ඕනි කියලා. එතකොට ඇත්තටම මේ දැන් මං එයාගෙන් ඇහුවා ඔයාට සල්ලි තියනවද? එයාට නෑ මට සල්ලි නෑ ඉතින් මම ඒකනේ මම රිච් කොල්ලෙක් හොයා ගන්න ඕනි කියලා. එතකොට මම ඒක මට ඒ කියන්නේ මේ මැලේසියාවේදී හැච්ච කතාවක්. එතකොට මම තව අනිත් අයගෙනුත් ඇහුවා ඔයාලටත් එහෙමද කියලා. එතකොට හැම ගෑල් ළමෙක්ම කිව්වේ ඔව් රිච් කොල්ලෙක් තමයි ඕනි. සල්ලි තියෙන කොල්ලෙක් තමයි ඕනි කියලා. ඉතින් මම දන්නේ නැහැ දැන් පිරිමි ළමයිගේ අදහස කොහොමද සල්ලි තියෙන කෙල්ලෙක් හොයන අය ඉන්නවද එහෙම කියලා. නමුත් මට ඒ වෙලාවේ මම හිතුවා මේ වීඩියෝ එකක් කරන්න ඕනි මේ ගැන. මොකද දැන් ලංකාවේ වුණත් එහෙම හිතන්න පුළුවන්. මොකද මේ අපි ඔක්කොම ආසියාවේ රටවල්නේ. දැන් මම ඉන්නේ මැලේසියාවේ. ඉතින් ඒක වරදක් නෙමෙයි ගොඩක් ගෑනු ළමයිට ඒ security කියන එක ඕනේ. ඒගොල්ලෝ හරි secure වෙන්න ආසයි නැත්නම් ඒගොල්ලෝ හිතනවා අපිට දුක් විඳින්න වෙයි. ගෑනු ළමයි විදිහට දුක් විඳින්න වෙයි කියලා බය නිසා ඒගොල්ලෝ හිතනවා මේ දුක කියන එක එන්නේ සල්ලි නැතිවීම හරහා. එතකොට මොකද ඇයි මේගොල්ලෝ හිතන්නේ? ඒගොල්ලන්ගේ අතීතේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලාට සල්ලි නැතිවීම නිසා දුක ආවා. සල්ලි නැතිවීම නිසා දුක කියන එක ආවා. ඒතර ඒගොල්ලෝ බයයි ඒගොල්ලන් විවාහ වෙලා සල්ලි නැතිවීම හරහා මේ දුක කියන එක ආවොත් අපිට ඒක දරා ගන්න බැහැ. මොකද ඒගොල්ලෝ හිතන්නේ දුක කියන එක එන්නේ මේ සල්ලි නැතිවීම හරහා විතරයි කියලා. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙන දේ තමයි මිනිස්සු ගාව ගොඩක් දේවල් තියෙනවා. සල්ලි විතරක් නෙමෙයි. ගොඩක් දේවල් අපි ගාව තියෙනවා. සල්ලි තියෙනවා. මානසික රෝගත් තියෙනවා. childhood trauma තියෙනවා. ඒගොල්ලන්ගේ ගතිගුණ තියෙනවා. ඒගොල්ලන්ගේ සදාචාර සාරධර්ම ඒව ගැන ඒගොල්ලන්ගේ තියෙන අදහස් තියෙනවා. එතකොට තියෙන දේවල් ඒගොල්ලෝ ගාව ගත්තොත් ශාරීරික ලෙඩ රෝග වෙන්න පුළුවන්. මානසික ලෙඩ රෝග වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දැක්ම වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අයිඩියාස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ විශ්වාස පද්ධතිය, ඒගොල්ලන්ගේ බිලීෆ් සිස්ටම් එක ඒගොල්ලන්ට තියෙනවා. ඒගොල්ලන්ගේ thinking pattern එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඒතුත් තියෙන දේවල් 1000කින් විතර එකක් තමයි සල්ලි. එකක් විතරයි සල්ලි. ඒ වගේම පිරිමි ළමෙක් ගෑල් ළමෙක් ගත්තා තමම ලස්සන කෙල්ලෙක්ව වදිනවා කියලා අර ඒ කෙල්ලට ලස්සන තියෙනවා. ඒ වගේම මානසික රෝග තියෙන්න පුළුවන්. ඒ ගෑල් ළමයාගේ past experiences නිසා ඇතිවෙච්ච wounds තුවාල අපේ මානසික තුවාල තියෙන්න පුළුවන්. ශාරීරික තුවාල සනීප කරගන්න පුළුවන්නේ. හැබැයි මානසික තුවාල පේන්නේ නැහැ. හැබැයි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකාව, බංග්ලාදේශය වගේ රටවල් මේ අර දේශපාලනිකව නිකන් අස්ථාවර රටවල් අපිට යුද්ධයක් තිබ්බා. මේවත් එක්ක අපේ තියෙන wounds වැඩි. දැන් මම මේ කතා කරාට මට ડિප්‍රෙෂන් හැදලා තිනවා මීට අවුරුදු 20කට කලින්. ડિප්‍රෙෂන් හැදලා ඊට පස්සෙත් ආයෙ හැදුනා. ඇයි ඒ? මවත් ආවේ එහෙම තුවාලත් එක්ක ආපු කෙනෙක්. ඊට පස්සේ සෑහෙන කාලයක් ගියා මට ඒවා දකින්න, ඒවා අවබෝධ කරගන්න, ඒවා ඉගෙන ගන්න. ඒ නිසා තමයි මම ඊට පස්සේ මේ මනෝවිද්‍යාව ලෝය කෙනෙක් විදිහට අවුරුදු 10ක් ප්‍රැක්ටිස් කරලා මේ අවුරුදු 10ක අස්සාව කරලා ඊළඟට මේ මනෝ උපදේශකවරියක් විදිහට අලුතින් මාබහුව මාස්ටර්ස් කරන්න යමු වෙනෙත් ඒකයි මට මේක ගැඹුරට හදාරන්න ඕනි කියලා. ඉතින් අන්තිමේදී හිතන්න අපි මෙච්චර හදාරපු අයගෙත් දැනුත් අපිට තාම අහු වෙනවා අපේ අස්සේ තියෙන අඩුපාඩු. අපේ අස්සේ තියෙන පොඩි පොඩි තුවාල අපි තාම හොයනවා. තාම අහු වෙනවා. එතකොට අහු වෙච්ච නැති ඒවත් ඉස්සරහට අහු වෙන්නත් පුළුවන්. එතකොට මේ තියෙන ඔක්කොම දැකලාද මේගොල්ලෝ සල්ලි විතරක් තෝරගන්නේ අනිත් ඒවට ඕකේ වෙලාද? ගෑල් ළමයාගෙත් ලස්සන විතරක් තෝරන්නේ අනිත් ඒවට ඕකේ වෙලාද? අපි ගැළපෙනවද කියලා බලාගන්නේ එක සාධකයකින් සල්ලි වලින් විතරක් අපි කොච්චර ගැළපෙනවද අපිට කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද කියලා හිතා ගන්න බෑ. ලස්සනෙන් විතරක් අපි කොච්චර ගැළපෙනවද අපිට කොච්චර සතුටින් ඉන්න පුළුවන්ද කියන එක හිතා ගන්න බෑ. අර සල්ලි තිබීම සමානයි සතුට තිබීම වෙන්නේ නැහැ. ලස්සන තිබීම සමානයි ගැළපෙන ගර්ල් කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් මට මෙන්න මේක මතක් කරන්න ඕනේ අර මට ඇහිච්ච දේවල් ටික නිසා. එhmenan පොඩ්ඩක් හිතලා බලන්න. ඔයගලන් හිතනවා නම් ඒක මොකක් හරි ඇත්තක් තියෙනවා කියලා ඔයගලන් හිතන දේ කමෙන්ට් කරන්න. ස්තුතියි.